සහස්සම්පිචේවාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යා යං සුත්වා උපසම්මති. අනර්ථ සිදු කෙරෙන පදවලින් යුත් වචන 1000ක් වුවත් උතුම් නැත. යමක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත් වේද, එබඳු එක අර්ථවත් පදයක් පවා උතුම්ය. සහස්සම්පිචේගාථා අනත්ථ පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යා යං සුත්වා උපසම්මති. අනර්ථ සිදු කෙරෙන පදවලින් යුත් ගාථා 1000ක් වුවත් උතුම් නොවේ. යමක් අසා මිනිසා සංසිඳීමට පත් වේද, එබඳු එක ගාථා පදය පවා උතුම්ය. යෝච ගාථා සතං භාසේ අනත්ථ පද සංහිතා ඒකං ධම්ම පදං සෙය්‍යා යං සුත්වා උපසම්මති. යමෙකු අනර්ථ සිදු කෙරෙන පදවලින් යුත් ගාථා 100ක් කීවත් එයින් යහපතක් නැත. යමක් අසා මිනිසා සංසිඳීමට පත් වේද, එබඳු එක ධර්ම පදයක් පවා ඊට උසස්ය. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේජිනී ඒකං ච ජෙය්‍ය අත්තානං සච්චේ සංගාම ජුත්ත. යමෙකු යුද්ධයකදී මිනිසුන් ලක්ෂයක් දිනුවත් තමාගේ එකම ආත්මය දිනා ගැනීම එයට වඩා උසස්ය. ඔහු හෙවත් ආත්මය දිනා ගන්නා පුද්ගලයා සෙසු දිනුම්කරුවන්ට වඩා උසස් වන්නේමය. අත්තාහවේ ජිතං සෙය්‍යා යාඡායං ඉතරා පජා අත්ත දන්තස්ස පෝසස්ස නිච්ඡං සංඤත චාරිනු. දූකෙලි ආදියෙන් අනුන් දිනීමට වඩා තමා විසින් තමා දිනා ගැනීම ඒකාන්තයෙන්ම උසස්ය. නිතර තැම්පත් හැසිරීම ඇති ආත්මය දමනය කරගත් පුරුෂයාගේ දිනීම පැරදවීමක් කරන්නට කිසිවෙකුට නොපිළිවෙල. නේව දේවෝ න ගන්ධබ්බෝ න මාරෝ සහ බ්‍රහ්මනා ජිතං අපජිතං කෛරා යථා රූපස්ස ජන්තුනු. ආත්මය දිනාගත්තහුගේ දිනීම නැවත
පැරදවීමක් කරන්නට දෙවියෙක්වත් ගාන්ධර්වයෙක්වත් බ්‍රහ්මයා සමග වූ මාර්යාවත් සමත් නොවේ. මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතං සමං ඒකාංච භාවිතත්තානං මුහොත්තම්පි පූජයේ සායේව පූජනාසෙය්‍යා යං චේවස්ස සතං හුතං. මාස්පතා 10 බැගින් වියදම් කොට සියක් අවුරුද්දක් මුළුල්ලේ සාමාන්‍ය ලෞකික කෙනෙකුට දෙන ධනට වඩා වැඩි ආත්ම භාවනා ඇත්තෙකුට හේවත් ආර්ය පුද්ගලයෙකුට එක් මොහොතක් තුල කරන ප්‍රත්‍ය පූජාවම උතුම් වේ. යෝ චේවස්ස සතං ජන්තු අග්ගින් පරිචරේවනි ඒකං ච භාවිතත්තානං මුහොත්තම්පි පූජයේ සායේව පූජනාසෙය්‍යා යං චේවස්ස සතං හුතං. යමෙකු අවුරුදු 100ක් වනයේහි වසමින් ගිනිපිදුවත් එය උතුම් නැත. වැඩි ආත්ම භාවනා ඇත්තෙකුට එක් මොහොතක් තුල කරන පූජාව ඒ හෝමයට වඩා ඉතා උතුම්ය. යං කිංචි ඉට්ඨං වේ හුතං වලෝකේ සංවච්චරං යජේත පුඤ්ඤපෙක්ඛෝ සබ්බම් පිතං චතු භාගමේති අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ. මේ ලෝකයේහි පින් කැමැත්තෙකු අවුරුද්ද මුළුල්ලේ යම් කිසි යාගයක් හෝ හෝමයක් හෝ කළත් ඒ සියල්ල ආර්යෙකුට කරන වැඳීමෙන් උපදනා කුසල චේතනාවෙන් 4 පංගුවක්වත් නොවටි. ආර්යයන්ට කරන වැඳුම ඊතරම්ව උසස්ය. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. සීලයෙන් ගුණයෙන් වැඩිහිටියන්ට නිතර වැඳුම් පැදුම් කරන්නහුගේ ආයුෂය වර්ණය සැපය හා බලය යන 4 ගුණයෝ වැඩි. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමායිතු ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ධායිනු. එකඟ සිතක් නැති දුස්සීලයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා
ධ්‍යාන වඩන සිල්වතාගේ එක දවසක ජීවිතය ඉතා උතුම් වන්නේය. යෝචේ වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමායිතු ඒකං ජීවිතං සේයෝ අඤ්ඤවන්තස්ස ජායිතු. එකඟ සිතක් නැති අනුවණයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ධ්‍යාන වඩන බුද්ධිමතාගේ එක දවසක ජීවිතය ඉතා උතුම්ය. යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකං ජීවිතං සේයෝ විරිය මාර භතෝ කායික චෛතසික වීරිය නැති කෙනාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා දැඩි වීරියෙන් යුක්ත වූ උතුම් පුද්ගලයාගේ එක දවසක ජීවත් වීමම ඉතා උතුම්ය. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයවයං ඒකං ජීවිතං සේයෝ පස්සතෝ උදයවයං. පංචස්කන්ධයාගේ හට ගැනීම හා නැවතීමක් පිළිබඳ නුවණින් නොබලන්නාහුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා එය බලන්නාහුගේ එක දවසක ජීවිතය උතුම් වන්නේය. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං ඒකං ජීවිතං සේයෝ පස්සතෝ අමතං පදං. නිවන් නොදකින්නාහුගේ අවබෝධ කර නොගත්තාහුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා එය අවබෝධ කරගත්තාහුගේ එක දවසක ජීවත් වීමම උතුම්ය. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. උතුම් ධර්මය අවබෝධ කර නොගත්තාහුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ඒ නව ලෞතුරු ධර්ම අවබෝධ කරගත්තාහුගේ එක දවසක ජීවත් වීමම ඉතා උතුම්ය.